අමුතු උලකුත් තමයි පොඩ්ඩක් බලන්න මට සූම් කරලා. මොකක්ද තියෙන්නේ? මොකක්ද තියෙන්නේ? ආන්නර මම මෙතන ඉන්නේ. අර වෙලේ ගෑ ගහනවා මිනිස්සෙක් විලාප දෙනවා. පුළුවන් නම් ඕන්න ලයින් කරන්නකෝ. ඔය ඉස්සරහ වෙලේ. මේ ඉස්සරහ වෙලේද? අජිත් මාලයි කුඹුරු හරියේ. අජිත් මාලයි කුඹුරු හරියේ. ඒ විලසෑනිද? විලසෑනිද? විලිදානිද? එහෙනම් ඒක එච්චර ගේන. නෑ කොහොමද සාමාන්‍ය ගෑ ගහන්නේ? ඒකට අපි කියන්නේ දැන් අපි කරපු මිනිස්සෙක් ගෑනවා. කියනවා අයියෝ. යටේ ගුරෙන් ගෑ ගන්න වෙලාව කියලා මිනිස්සුත් කාටද හැටි කරනවා. දැන් වර කීපාරක් වගේ ෂෙට්ලා තියෙනවා. අපේ ඉතින් ගෝයන් කපුවට වගේ මම මෙතන ඉන්නේ මට ඇහෙනවා. කඩේ මෙතන ඉන්නේ. මේ කඩේ මට ඇහෙනවා ඉන්නේ. දැන් නම් නැතුව ඇති කියන්නේ නේ. මේ දවස් ගන්න. ගෝයන් කැපුවම තමයි වෙන්නේ නේ. ඔකට හේතුව මොකක්ද දන්නවද? කුඹුරු වල ආසාවෙන් මැරෙන උන් තමයි මේ දේවල් කරන්නේ. ඔයාලා දන්නේ නැත්නම් මේ දේවල් කරන්නේ මේ කට්ටිය තමයි. කුඹුරට ආසාවෙන් මැරෙන කට්ටිය. ආසාවෙන් මැරෙන. අයිබෝන් කියලා පිළිගන්නවා SLF YouTube channel එකේ යනව. ඉතින් අද වහින වලට බලා ගන්න පුළුවන් වැස්ස වැටෙනවා. අද අරන් ආවිලා තියෙනවා මේ අద్భుත ස්ථානයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ පිටිපස්සෙන් ගොඩක් නොයිස් ඇහෙනවා ඇති වාහන අහට මෙහෙට යනවා. මේ ස්ථානේ තමයි මීට දැන් අවුරුදු 7කට උඩදී ගැහෙණු කෙනෙකුයි එයාගේ දරුවා එහා මැරිච්ච ස්ථානයක්. ඉතින් මේ ප්‍රසිද්ධ ස්ථානයක් මේ ගිරාඳුරුකෝට ප්‍රදේශයේ තමයි මේක තියෙන්නේ. ඉතින් මේ ගිරාඳුරුකෝට දෙහියත් කන්නේ ප්‍රධාන පාරකේ තමයි මේ අපි ඉන්නේ. මෙතන දෙනවා බස් රෝඩ් එකක් එක්කම සුදු ඉරක්. දැන් කහ ඉරක් දැන් නම් සුදු ඉරක් තියෙන්නේ. ඉතින් මේකේ ගමන් කරනකොට තමන්ගේ දරුවත් එක්ක ඉස්කෝලේ ඇරිලා යන අම්මයි දරුවයි දෙන්නම එක තැනකට නැතිලා තියෙනවා. නැති වුණාට පස්සේ හැමදාම මේ මැදියම් රාත්‍රියේදී ඒ කියන්නේ කවුරුත් මේක දැන් පිළිලාවට 10 11 පස්සේ මෙයා මේ පොඩි ළමයාත් එක්ක මේ බස් හෝල්ට් එකේ ඉඳන් මේ පාර දිගේ ඇවිදගෙන යනවලු. ගොඩක් මේක දැකලා තියෙන්නේ මේ පාර යනවා වැලිටිප. ඔයාලා දන්නේ නැති මේ පැත්තේ මහියංගන වැලි කිව්වොත් ප්‍රසිද්ධ වැලි. ඉතින් ඒව අරගෙන මේ පැත්තෙන් යනවා ලොරි. ඒ ලොරි වලට තමයි ගොඩක්ම හම්බ වෙන්නේ. ඉතින් මේක අපිට මේ ස්ථානය ගැන කිව්වේ ටයර් කඩේකින් අයගෙන් තමයි කිව්වේ සංජීවී කියලා. ඉතින් මේ අය තමයි අපිට කන්ටැක්ට් කරලා දුන්නේ මල්ලේ මේ මගේ කඩේට අරන්ගෙන හැම ටයරයක් දාන්න යන මාරු කරන්න හැම ටිපර් එක්කෙනෙක්ම කියනවා මෙන්න මෙහෙම සීන් එකක් තියෙනවා කියලා පොඩ්ඩක් මල්ලි වල ඇවිල්ලා බලන්න පුළුවන්. ඒක අපේ දුරක් එක්ක අපි ඇවිල්ලා මේ ස්ථානේ නිරීක්ෂණය කරන්න හිතුවා. ඉතින් මේ ස්ථානේ ඇවිල්ලා බලමු හරි දුක් ස්වභාවයක්. අපි එහා පැත්තේ තිබ්බ කඩේකින් ඇහුවා අපි ඔක්කොම කතාව ඇත්ත. කතාව 100%ක් ඇත්ත. ඉතින් මේ ස්ථානේ එහෙම දෙයක් වෙනවලු. ඉතින් මේ පොඩි ළමයාත් එක්කම මේ ගියනු කියන සුදු පාට අරගෙන පාර දිගේ යනවලු. වාහන නතර කරලා කොහෙද යන්නේ කියලා අහනකොට කවුරුත් නැහැ. එහෙම ගොඩාක් දුරට තනියෙන් යන කෙනාට තමයි මේක හම්බ වෙනවා කියලා. ඉතින් අපි දෙන්නත් ඇවිල්ලා ඉතින් අපි ස්ථානේ පෙන්නන්නම්. අපි හැමදේම බැලුවා. අතරම බුද්ධ ස්වභාවයක්. ඉතින් මේ තියෙන පාරක්. මේ පාරේ තමයි ඊට ගෙවල් දැන් ගෙදර අතහැරලා දාලා කියලා කිව්වා. දැන් මේ ඔය පේන ලයිට් එළිය පේන පාරේ තමයි ගෙවල් හතරකට එහා පැත්තේ මෙයාලගේ ප්‍රධාන ගෙදර. දැන් කවුරුත් නැහැ ගෙදර. ඉඳලා තියෙන්නේ. මෙයාගේ තාත්තා නම් ඒ ගැහණු කෙනාගේ ස්වාම පුරුෂයා වෙන කසාදයක් කරගෙන නිකන් මුකුන්ලා දාලා ගිහින් තමයි කියලා කියන්නේ. ඉතින් මේ ගැහණු කෙනා මේ බස් වලට වලට බලා ගන්න පුළුවන්. මේ තියෙන ඔය ස්ථානේ ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. මේ සුදු ඉර යම්මලු පොඩ්ඩක්. මේ සුදු ඉර උඩ තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ කහ ඉරක් තිබිලා තියෙන්නේ මේ සුදු ඉර උනාට. මෙතන තමයි දෙන්නම මැරිලා තියෙන්නේ. ඉතින් අදටත් නඩු කියනවලු. එහෙම කතාවක් කිව්වා. ඉතින් නඩුව මොනවා වුණාද දන්නේ නැහැ. අපි හරියට විස්තරයක් දන්නේ නැහැ. මෙතන තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් මේ පාරේ දිගේ මෙතනින් යනකොට හම්බ වෙනවා කියලා කියනවා. ඉතින් හරි දුෂ්ට ස්වභාවයක්. මේ ප්‍රධාන පාරක් මේක. ඉතින් මෙතනදී මේ නැටිච්ච දෙන්න අద్භූතාත්මයක් විදිහට මේ පාර දිගේ ඇවිදගෙන යනවා. සමහරක් විට ඉතින් දැන් මේ එනකොටත් මේ දෙන්න බලාගෙන ඉන්නවා. සමහරකට මෙයාලගේ ආත්මයට සැනසීමක් නැතිව ඉති කරගන්නව මොකක් හරි මුන්නක් කරනවා. කොමන හෝ ආගමක වේවා කෙනෙක් නම් එයාලට හොඳ ආත්මය ලැබෙන්නේ කියලා කමෙන්ට් කරන්න. අපි ඉස්සරහට ලොකු වැඩක් කරමු මේ වගේ ආත්ම තියෙන තැන්වල ගිහිල්ලා අපි පොඩ්ඩක් එයාලට පින් අනුමෝදන් කරමු. ඉතින් ඉස්සරහට අපිත් එක්ක හඳුනන ඉතින් මේ බස් වෝල්ට් එක තමයි ප්‍රධානම ගන්නේ. මේ බස් වෝල්ට් එකේ ඉස්සරහ තමයි ඉන්නවා කියලා කියන්නේ. මේ පාර දිගේ ඉස්සරහට යනවලු. මේ බස් වෝල්ට් එකේ බලාගෙන ඉන්නවලු වාහනයක් එනකන්. ඉතින් මේක වෙන්නේ රෑ 11:00 පස්සේ. ඉතින් මේ පාරේ තනියම වාහනේ යන්නේ. ඉතින් මේ වාහනේ අහඹුලෙස තමයි මේ වැඩ වෙනවා කියන්නේ. ඉතින් අහඹුලෙසත් අපි තෝරා ගන්න ඕනි.
ඉතින් සමහරක් ඒ කැමරාවට කැප්චර් වෙන්න නොවෙන්නත් පුළුවන් අපිට. සමහරක් විට බුදෙක් කඩවල් දින තාවකාලික වටවටත් කඩවල් ඉතින් ආන තියෙනවා. ඉන්න කඩේ ඉති කාට. මුරක. ඉතින් මේ බස් රෝල්ට් එක ඉතින් හරි ප්‍රසිද්ධ ස්ථානයක් මේ හන්දිය. ඉතින් දැනටත් ඒ කියන්නේ මේ ඉපර් තනි යන වාහන වුණත් ඒ කියන්නේ කවුරු ගියත් මෙතන හරි ප්‍රසිද්ධයි. මොකද 10න් 11න් පස්සේ කවුරුත් මෙතන කොළඹ යන්නවත් කවුරුත් ඉන්නේ නැල්ලු. මේ මෑතකදී සිදුවීම තමයි වරාය වැඩ කරන අයියා කෙනෙක්. දැන් අපිට අඩේ මාමා තමයි කිව්වේ. වරාය වැඩ කරන අයියා කෙනෙක් රෑ 11 මෙතන දෙනවා කතරගම යාපනයේ බස් එකනේ මම කිව්වේ. කීයද දෙනවා කිව්වේ? 11 ගානට කතරගම යාපනයේ බස් එකේ ඇවිල්ලා මෙතනින් බැහැලා තියෙනවා. බැහැලා එනකොට සුදු පාට දෙන්නේ ගහන ළමයෙකු පොඩි ළමයෙකු මෙතන ඉඳලා තියෙනවා. ඉතින් මේ ආත්මය තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මෙයා බැස්සට පස්සේ මට කිසිම බයක් හිතලා නැහැ. මොකද මේ දෙන්න ඉන්නවනේ. දැන් යන්නේ කොහොමද කියලා අක්කා එහෙනම් එයාත් එක්ක එකතු වෙලා අපි මෙහෙමයි එයාත් එක්ක එකතු වෙලා එහෙනම් ත්‍රිවිල් එකක් හරි එහා පැත්තෙන් අරගෙන යන්න පුළුවන් කියලා ළඟට ගියා. ළඟට එනකොට මේ දෙන්න ඉස්සරහට යනවා. එහෙම කියලා අක්කියක් කියලා පොඩ්ඩක් කතා කරාලු. කතා කරාට පස්සේ මෙයා මෙහෙම බලන් ඉඳලා ළඟට යනකොටම අර දුමානයක් වගේ අයින් වුණා. ඊට පස්සේ කල්පනා කරලා එනම් කවුරු හරි කොහෙද දිව්වද අවුත් දන්නේ නැහැ. ඉතින් මේ පාරවල මේ වෙලාවට ඉන්නේ කියලා ෆෝන් එකේ ටෝච් එක ගහන කවුරුත් නැහැ. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා කිව්වට පස්සේ කිව්වලු ඔය ඉන්නේ අහවල් කෙනා කිව්වට පස්සේ කොහොම හරි දවස් 7ක් කොහොම හරි තොইলෙකුට නටලා කියලා තමයි ආරංචියක් තියෙන්නේ. අපිට එයානම් හම්බුන්නේ නැහැ. මේ ගමේ මේ ඇතුළේ ගමේ වලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ පාරෙන් තමයි ගම ඇතුළට යන්න. වලට පෙන්නන්න මේ තියෙන්නේ. මෙතනින් යා බැහැලා මෙතන බස් වලට මේ නවත්තන්නේ මේ තියෙන මාක් එක. මෙන්න මේ පාරේ තමයි යන්නේ. ඉතින් මෙයා ඒ රෑ 11ට යාපනේ කතරගම බස් එකේ වරාය ඉඳලා ඇවිල්ලා මෙතනින් බැහැලා යනකොට තමයි මෙයා හම්බෙලා තියෙන්නේ. ඉතින් ප්‍රසිද්ධ කාරණයක්. හැම වෙලෙම පේන්න ඉන්නවා කියනවා. ඉතින් සමහරකට අපේ කැමරාවට කැප්චර් වෙන්න ඉඩ තියෙනවා. ඔය වාහනයන් වලට බලා ගන්න පුළුවන්. මේ දින වාහන යනවා පාර ප්‍රධාන පාර. ආයේ මේ අතුරු පාරක් නෙවෙයි. මේ දෙහියත්ත කන්දිය මහියංගන ප්‍රධාන පාර. මේක තමයි මේ සිදුවීම ඉන්නේ. අවුරුදු 7කට කලින් නැති වෙච්ච කෙනෙක්. දැන් ගස් දෙන්නුවක් ගන්න. අලි යනවා කිව්වොත් මේ පාරේද? මේ පාරේනේ. ඉතින් අලි ප්‍රශ්නක් තියෙනවා ඉතින් මේ පැත්තේ. දෙහියත්ත කන්දි විජාඳුරු කෝට්ටේ කිව්වොත් ඉතින් අලි ප්‍රශ්නයක් තමයි. අලියෙක් කිව්වොත් ඉතින් අලියෙක් අනිවාර්යෙන්ම ඉන්නවා මේ පැති වල. අලක් ඉන්නේ. උඩේ ගියන කරනවා කැමරාව තියෙන රස්සා හොයි කියලා හිතන්නේ. ඒ ගහලා ගෙන කිනියක් නෑ වාටේ. අන්න පොඩ ඉස්සර බලන්න. අලි නේ. අර මොකක්ද අලුත් ඉන්නේ බෑනේ. එම් පද බං. සුදු පාට මොකක්ද බං? හරක් පැටියෙක්ද බං? යන්නේ. මේ අමුතු උලගොත් තමයි පොඩ්ඩක් බලන්න මට සූම් කරලා. එහෙන්නේ. ෆොටෝච් එක තමයි හරි. බලන්න. S2ක් දිනවා වගේ නම් පේනවා. හරක් පැටියෙක්. හරක් පැටියෙක් වගේ තමයි ඉන්නේ හෙල්ලෙන්නේ නැති හරක් පැටියෙක්. මචං ඔය වෙලාවට හරක් පැටිය සුදු පාට. එහෙමද? සුදු පාට හරක් පැටියෙක් අපි දිහා බලා ඉන්නවා වගේ පේනවා. යමන්න පොට්ට පාන්න. වාහනේ එතන තනියෙන් වාහනේ යන්න බෑ කොහොම කවුරු ඉඳන්නේ අලි ප්‍රශ්න අනිත් අපි පොලිසියෙන් අපි මේ වගේ ස්ථානයකට එනකොට අනිවාර්යයෙන්ම ළඟම තියෙන පොලිසියට දැනුවත් කරනවා. ඉතින් නැතිව ආවට ගියාට දැන් කවුරු හරි මම දැක්ක ගොඩක් දෙනෙක් මේ පාර තොටේදී එක්ස්පෙරිමන්ට් කරනවා. ඉතින් අපිට සාමාන්‍ය ඒ වගේ දෙයක් කරනකොට මේ ස්ථානවල නමක්වත් සඳහන් කරන්න හොඳ නෑ. හේතුව තමයි ලොකු ප්‍රශ්නයක්. හේතුව තමයි දැන් අපි කිව්වොත් මේ ස්ථානය ගැන මම අද සඳහන් කරුවට මේ දැනගන්න ඕනේ හින්දා අපි ප්‍රසිද්ධ ස්ථානවල දැන් කියන්නේ නැත්තේ මේවා ජනමතය කියන්නේ මතය ඇතුළට ගිහිල්ලා මේ සමාජයට ගියාම මිනිස්සු යන්නේ සැකෙන්. පොඩ ඇතුළට නැගලා කතා කරනවා. ගහ ගිඩියක් වටනවා. ඩොග් ගාලා. ආනේ මම. වඩත් තමයි. ගිරි කියන ගස් නෙවෙයි. ලොකු ගහක් මොකක් හරි බිමට වස්නාද? කැමරා මචං ලයිට් එක ඔෆ් කරා. බලන්න නෝමල් ෂැඩෝ පේනවද කියලා නේද? අර පේනවනේ. ප්‍රධාන
කළු පාට මොකක් හරි පේනවද මට ලයිට් එක දිහා මම බලන් ඉඳලා ෆ්ලෑෂ් ලයිට් මේක ඔය කැමරාව හරවන්න නැතුව මේතර අර හෙල්ලෙනකොට මේක කළු පාට මොකක් හරි පේනවද මට පේනවනේ හිම සීන් එක ඔන්න ඔය ලයිට් එක උනත් මගේ හැම නැල්ලද නෑනේ ඉතින් අපිට පිටිපස්ස ලයිට් එකක් වදින්නේ නෑ ඒක තමයි මට දැන් වැඩේ කියන්නේ මට පේන්නේ නෑ බං අර කැමරාවේ ලයිට් එක මෑහලට වෙයිලා දැන් මේ ඇස් පිල්ලම් ගහනකොට අපි දෙනා දැන් හිටියා සාමාන්‍ය වාහනේ නවත්තලා 10:21 වෙලාව ඉතින් හරියටම අපි දෙන්නා 9:50ට විතර ආවේ මොකද මේ වැහි දවස්වල හින්දා වාහනයක්වත් යන්නේ නැහැ මේ ස්ථානෙන් මොකද වැහි කළුවරට හරියට පොඩක් වාහනක මිනිස්සු ඉදිරියට බහිනක හොර වෙනවා අපි හිටියා 10:00 වෙනකන් කිසිම එහෙම අවට හරි උත්තේජනයක් නැහැ ඉතින් අපි ඉතින් මන්ත්‍ර ශාස්ත්‍රය යොදාගෙන මේවට වද දෙනව නෙමෙයි අපි අය පොඩ්ඩක් කර අපිට උත්තේජනයක් හරි යම් කිසි විදිහට අපිට පෙන්වන්න කියලා තමයි අපි හැම වෙලේම කියන්නේ මොකද අපිට සාධාරණයක් කරලා අපිට මේ දේවල් එහෙම බලලක් තියෙනවා එහෙමනම් පේන්නේ නැහැ ඉතින් අර අනිත් දේ තමයි අපි සාමාන්‍ය මේ වගේ ස්ථාන වලට එනකොට පොලිසිය අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න ඕනේ. ගොඩාක් දුරට අපි අපෙන් අහන ගොඩක් දිනක ඒ වල ස්ථාන සඳහන් කරන්නේ නැත්තේ කියලා. හේතුව තමයි අපිට එහෙම සමාජයට මත කරගෙන අපිට පොලිසියෙන් දැන් අපි ළඟම තියෙන පොලිසියට ගියොත් මල්ලි ඔයාලා මේ ස්ථානෙට කියන්න එපා. එහෙම අපි ලිඛිතව ලියුමක් දෙන්න මොකද හේතුව තමයි අපිට මේවා කියන්න බෑ මේ අද මම ඔය කිව්වට. එහෙම කිව්වම ඊළඟට ප්‍රශ්නයක් වෙනවා මොකද මිනිස්සු යන්නේ සැකින් ඉන්න මේ හරිය. මොකක් හරි සුදු පාට බල්ලෙක් දැක්කත් අන්න හොල්මනක් දැක්ක කියලා වාහන පවා අනතුරු සිදු වෙන්න පුළුවන් කියන මතය තියෙනවා. ඒ නිසා අපි ඒවා අපි ඊට කලින් වීඩියෝ ෂූට් එකක් ඕනම දෙයක් කරනකොට පොලිසිය මතක් කරන එක තමයි අපි ස්ථාන සඳහන් කරන්නේ නැත්තේ. ඒ කවුරු හරි පෞද්ගලික වලට මේ ස්ථාන ගැන සඳහන් කරගන්න ඕන නම් මගේ පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක තියෙනවා කතා කරලා වුණා දැනගන්න පුළුවන්. ඔය පෞද්ගලික මේවා කරන්න පුළුවන් නම් කරන්න පුළුවන්. ඇවිල්ලා. ඒකයි ඉතින් ඒ නිසා අපි දැන් ඉස්සරහට අපි ඒකත් හදාගෙන යන්නේ අපි ස්ථාන ගැන කියන මොකද ඔයාලගේ මගේ තියෙන විශ්වාසය අහුරු කරගන්න ඕනේ නැත්නම් මේක අපි කොච්චර කරත් වැඩක් නැහැ. අපිත් මේක ගවේෂණය කරන්නේ අපිත් තියෙන සතුටට. ඒක තමයි අපේ ජීවිත අවදානම් පව අරගෙන ඉතින් අපි දැන් එහෙන කට්ටක් කරනවා. තවම ඉන්න තවම එහෙම මුකුත් නැහැ. බලමු ඉතින් මොන හරි යම් කිසි දෙයකට නෑ අපිට දැනෙන පීඩින් එක හරි අමුතුයි. ඔයාලට ඒක දැනෙන්නේ නැහැ කැමරාවට. ඒක අපි කියන්නේ සද්දයක් හරි කරන්න කියලා තමයි අපි කියන්නේ. ඒක මම බලමු. මේ කියන සුදුවිත. ඒ සාමාන්‍ය මේ අතනින් වාහනයක් ආවම මෙතනින් කවුරුත් එනවා පේන්නේ නැහැ නේද බං. ඒකත් පොඩි එර එකක් නේ බං මෙතන සුදුවිතක් තියෙන එක. තමලා ඔයාලට බලා ගන්න පුළුවන් අර පැත්තෙන් ආව වාහනයක්. දැන් මෙතන තියෙන සුදුවිත. හරිද? දැන් ආහාරයෙන් එනකොට හයියෙන් එන වාහනයකට එකපාරම මේ දෙන්නේ පාර මාරුනකොට පොඩ්ඩක් බැලන්ස් කරගන්න අමාරු නේද බං. පේන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රේක් එකක් ගහන්න දුරක් තියෙනවා. ඉතින් අරක 200 දින වල දැක්කද? අතනින් පේන්නේ අතනින් බෙන්ට් එක ගන්නකොට තමයි මේ පේන්නේ. මෙහෙන් යන වාහනයකට දුර පේනවනේ. අතනින් ගන්නකොට අමාරුයි. ඉතින් ඕට එක්ක ලාවුත් වාහනයකට වදිනකම් දන්නේ නැහැ. කොහෙන්ද දන්නේ හැප්පුනේ මචං අර පැත්තෙන් එනකොට මේ ඒක දන්නේ නැහැ. ඒකනේ හරියට විස්තරයක් දන්නේ නැහැ. ওই මිනිසුන්ගේ කතාව තමයි ඉතින් ගොඩාක් දුරට අතිශෝක්තියද දන්නේත් නැහැ. එල්ලයි නේද රියහට කියන්නේ. එතන මෙහාට වෙලා. පස්සේ ගහන මොලේ සද්දයක් එන්නේ. සීට් එකේ සද්දද? සීට් එකේ සද්දද? අර වෙල්ලයි දැන් කවුද හරි ඌ කියනවා කිය. මේ වෙල්ලයි නේ බං. අර ගහා පැත්තේ මම අර පැත්තට එනකොට පැලක් පෙන්වන්නේ ඉස්සර. ඔය ඒක වෙන්නේ නැතිනේ. කවුරු හරි වස බීලා මර කෙනෙක් කියලා. කක්කරි කිව්වා. මොකද දැක්කද නේ? මේ ෆයිට් කරන සුළු පාඩවගේ දැක්කම ඒක පොඩ්ඩක් බැලුවා නේද? යන්න බෑ අපිට කොහෙන් හරි උත්තේජනයක් දෙන්න පුළුවන්. අඩේ පස්සේ පිටිපස්සෙන් පේනවා තමයි බං. නෑ ඔබ සයිඩ් කනේද ගහ. කොහොමද ඔබ පිටිපස්සේ සයිඩ් කනේද අල්ලහම මම පිටිපස්සට අල්ලනකොට එහෙම මොකක් හරි පේනවද නෑනේ. නෑ මම ඉස්සර ඡායාවක් වගේ දැක්ක සුළු පාඩම. ඒකයි බැලුවේ. යන්න බෑ සමහරක් විට මචං මොකද අර මේ මිනිස්සුන්ගේ තියෙන වෙලාවට තමයි ඩිස්ට්‍රික් කරලා ඔය පෙන්වන්නේ මචං. ඒ අර එයාලගේ පින්බලෙත් එක්ක එයාලට පුළුවන් කියනවා පෙන්වන්නේ නැහැ. ඒක සමන්ගේ රියල් ස්වරූපේදී. මේ වෙලාවට ඉතින් වෙලාවටම දැක්කොත් තමයි ඉතින් අපි අර උමනාවෙන් බලන හින්දා අපිට පේන්නේ නැහැ. දැන් ඒක කිව්වා ට්‍රිපර් යනකොට මේ ආයෙ හම්බ වෙනවා දැන්. මිනිස්සු දන්නේත් නැති. හරියට කියනවානේ පොඩි ළමයෙක් ඉන්නේ කියලා. ඉතින් බලහන් ඉතින් මැරිච්ච දෙන්න. අර උන්ට පිස්සුවයි මේ ජීවිතේට දැකලා නැති මිනිස්සු ඒවා කියනවා කියන රටායර කාඩි අයියා කිව්වේ. මං ඇහුවනේ මේ ගමේ කොල්ලෝද කියලා නෑ. කොහෙවත් යන්නේ මේ අනුරාධපුර පැත්තෙන් අරන් යන ටිපර් මල්ලි කියන්නේ. ඉන්න දන්නේ නෑ මේක. කැලේ හැරෙට අලින්නද නෑ සද්දයක් ඇහෙනවා මටත් ඇහුණා මොකටද මචං කරකවල ගමුද වැඩි වෙලා හිටියොත් අපි දෙන්නත් ප්‍රශ්නයක් වෙයිද අලින්න වගේ සද්දයක් ඇහෙන්නේ
අලියා පාර මාරු වෙන පොට්ටෙක් කියලා කිව්වනේ. ඔව්. යන්නේ නේද? මම්මා. සැකයි වට. ඔය පිමින සද්දෙකුත් එනවනේ. එයා පැත්තෙන් පොඩි අඩි පාරකෝයි කියනවා මෙතන බොක්ස් මිනික් ගන්න. නෑ නෑ උඹට ඇහෙන පිමින සද්දයක් ඔව් ඕනේ. මම මේ මෙතන බලන්න මොකද හෙල්ලෙන්නේ කියන්නේ. අඩෝ මේ මිනිහෙත් බලන්න මොකද අමුතු සද්දයක් කරන පොඩ්ඩක් ළඟ. දැන් සිරාවට මොකක් කරේ සීන් එකක් තියෙනවා ඈ. අඩි පාරක් කියනවා සැක වාහනේ වාහනේ. වහන් ලයිට් එක දාලා පොඩ්ඩක් කරපන්. උන්ටන්නේ ගාම අපි. මෙතන මහා ඩේන්ජර් පොට්ටයක් බං. මේ මෙතන තමයි සුදු වීර ඔයාලට බලා ගන්න පුළුවන් ඔය තියෙන්නේ. සත්‍යේ මින සද්දයක් කරනවා නිකන් අලියෙක්. ඔව් මේ පාර. අඩි පාරක් තියෙනවනේ බං. අලියා යන පාර තමයි මචං මේ. ඌ ඇවිල්ලා මෙතනින් ගොඩ වෙනවා. අර බූදා කියලානේ. මේ තමයි ස්ථානේ. ඉතින් අපි යනවා. ඉතින් අපි ඇවිල්ලා බැලුවා. අතරම හරි ආයුධ පිළිල්ලක් තියෙන දුක්මුසු කතාවක් සංගවාගත්ත පොට් එකක් ඒක. අපේ වචනේ කියනවා නම් අතරම එන අවුල් ඉතින් කතාව අහපු වෙලේ ඉඳලා මට නම් එන අවුල්. මොකද ඉතින් මේ දැන් සුදු විරක් උඩ දෙන්නේ අම්මයි තාත් දෙන්න මැරලා දෙන්න ඉන්නවා කියන්නේ. ඒක නඩු යනවා කියනවා මම තාම. නඩුව යනවා කියලා කිව්වනේ නේද? හරි විස්තරයක් දැනගන්න විදියක් නැහැ. මොකද මේ පවුල ඉඳලා තියෙන්නේ අම්මයි තාත්තයි දුවයි තමයි ඉඳලා තියෙන්නේ. දැන් අම්මයි දුවයි මැරුණාට පස්සේ අර වෙන කසාදයක් කරගත්තා කියලා තමයි ඉතින් කියන්නේ කට්ටිය. හරි ඊට විස්තර කියන්න බෑ. ඒක වුණානේ සියදී නසා ගැනීමක් එක්ක වාහනයකට ඒක තමයි දැන් ඒක තමයි මිනිස්සු කිව්වේ නෑ. ඒක හරියට දැක්කද යාළුවා මාම කෙනෙක් නේ ඉස්සලා වෙඩි ඉස්සලා මහම් දුන්නා. මොකක් හරි ඒක තමයි. ඌවා ඉතින් ඕ එහෙම සීන් එකක් ඒකින්ද ඒවා කියන්නත් දන්නේ නැහැ සමහර කෙනා අර අද්භූත විදිහට එන්නේ කාට හරි ඒක මේ සීන් එකක් වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා. ඔය එහෙම සීනුත් තියෙනවා. අර ඇත්තටම හිරේ ඉන්නවනේ මිනිස්සු අර නිකන් වැරද්දක් නොකර. ඒ වගේ සීන් නැත්නම් මේ මනුස්සයලා තියෙන ප්‍රෙෂර් එක දැන් අර එහෙම සීන් ඕවා ඉතින් ඕවා හරි අමුතු විදිහ මේවා ගැන හිතන්න ගියොත් ඔළුව මංජම් වෙනවා. සමහරක් විට මේ ඔය දේවා අපි